අද දින මට අපරාධ බුද්ධි විමර්ශන අංශය එන්න කිව්වා 7 වෙනි තට්ටුවට. ඒකට හේතුව තමයි මෙන්න මේක. මේ ආනයනයට ගතවන කාලය වැය වෙන අධික මුදල ගැන සිතා කල්ලිකුත් වූ ජල බීතිකා එන්නත් භාවිතා කිරීමට අවසර ලබා දුන්නා කියලා මහා අධිකරණයේදී සාක්ෂියක් දෙනවා සචින් නිසාන්ත සේමගේ විශේෂඥ වෛද්‍යතුමා. මේ ජල බීතිකාව ගැන අපි කවුරුත් දන්නවා. එතකොට මේ අපි මම මේක දැකලා මගේ හිත කම්පණයටපත් වුණා. පපුව දෝංකාර දුන්නා. කම් විරම්පිත වුණා. මොකද හේතුව ජල බීතිකාව කියන්නේ 99%ක්ම රෝගීන් මැරෙන දෙයක්. අපි දන්නවා අපි දැකලා තියෙනවා ජල බීතිකා රෝගේ හැදිච්ච මිනිස්සු බල්ලෝ වගේ බුරනවා, බල්ලෝ වගේ දඟලනවා. එහෙම අයට දෙනවා නම් රාජ්‍ය ආයතනය ඖෂධ සංස්ථාව නිර්දේශ කරනවා නම් කල්නිකුත් වූ ජල බීතිකා එන්නත් ලබා දෙන්න. මොකද සල්ලි නෑ, ගේන්න කල් යනවා. ඒක තීන්දුවක් ගත්තා. ඒගොල්ලෝ ඒක අධිකරණෙදී දෙනවා කියනවා. සජින් මහත්තයා කියනවා එතනට ගිහිල්ලා. එහෙනම් මොකද්ද මේ තියෙන්නේ? අද මෙතනට අපි ආවේ ඇයි? මේගොල්ලෝ තීන්දුවක් කරලා තියෙනවා මේ සම්බන්ධව පැමිණිල්ල මගේ අද අලුතෙන් ගන්න. අපි මේ ආණ්ඩුවට කියනවා මේ අනිල් ජයසිංහ ගෝඨාභගේ ලේකම් කෙනෙක් හිටිය. අද එයා ඉන්නවා. මේ අවසන්සයි සභාපතිතුමා මේ ගීසුමානකම් මේ පුටුවේ හිටියා. මේ සචින් මැතිතුමා මේ පුටුවේ හිටියා. මෙන්න මේ වාර්තාවෙන් පස්සේ තමයි මේගොල්ලන්ට මේ පුටු දාලා යන්න උනේ. මෙන්න මේක තේරුම් ගන්න මේ රටේ මිනිස්සු. සිංහල වුවද, දෙමළ වුවද, මුස්ලිම් වුණද මේ බෙහෙත් මාෆියාවක් තියෙනවා. ලංකාවේ මිනිස්සුන්ට මේ බෙහෙත් ගහනවා මේගොල්ලෝ. ඒ නිසා තමයි අර ඔන්ඩෙන් සෙට්‍රෝන් භාවිතා කිරීමෙන් අතුගිරියේ කාන්තාවක් මලා, මතුගම දැරිවියක් මලා මම මේ දෙගොල්ලොත් එක්කම ඇවිල්ලා CID පරීක්ෂණයක් කිල්ලුවා. තාම ඔන්ඩෙන් සෙට්‍රෝන් සම්බන්ධව ආණ්ඩුව යම් කිසි මතයක් කියලා නැහැ. සෞඛ්‍ය අමාත්‍යාංශය නිර්දේශ කළා නැහැ. CID ගේ වාර්තාවක් නැහැ. ඒ කියන්නේ බාල බෙහෙත්, බාල ඖෂධ මේ රටේ තියෙන බවට හොඳම උදාහරණය. මෙතන තියෙනවා අපරාධ විමර්ශන බුද්ධ්‍යංශය. මම කියනවා යන්න පිළිකාරෝ වල ගහවට ගිහින් බලන්න. පිළිකාරෝ වල බුද්ධ්‍යංශය දාන්න. ගරු ජනාධිපතිතුමා බුද්ධ්‍යංශය දාන්න. දාලා බලන්න පිළිකාවට දෙන රෝග 25000යි බෙහෙත බාල බෙහෙත් තියෙනවා 12500යි. ඒ බෝට්ටු වලින් එන්නේ. මොකද මේ කිසි බෙහෙතක් ලංකාවේ රසායනාගාරවල පරීක්ෂණ පවත්වන්නේ නැහැ. ඉන්දියානු බාල බෙහෙත් මේ ලංකාවේ භූමියේ තියෙනවා. මොකද හේතුව ඉන්දියාවේ රසායනාගාර පරීක්ෂණ කළාට ලංකාවේ පරීක්ෂණාගාර පවත්වන්නේ නැහැ. ඒ නිසා බාල බෙහෙත් හෙට මේ අපිට හැදුනොත් ජල බීතිකාව මේ එන්නත් තමයි ගහන්නේ. මේ බාල බෙහෙත් ආණ්ඩුවේ තියෙනවා. එහෙනම් අනිල් ජයසිංහ මහත්තයාට කියන්නේ අපි කියනවා නයින් ජයසිංහට ඔබතුමාට කොන්දක් නැද්ද? ඔබතුමාට ගෝඨාභයගේ මිනිස්සු වර නැද්ද වර දාන්න මිනිස්සු? මුදල් අමාත්‍යාංශය ගත්තත්, සෞඛ්‍ය අමාත්‍යාංශය ගත්තත්, පරිසරය ගත්තත් දාන්නේ ගෝඨාගේ රණිගේ මිනිස්සු. මේගොල්ලන්ට වැඩ බෑ. මේගොල්ලෝ දන්නේ නැහැ. අරගොල්ලන්ගේ උපදෙස් ගන්නවා. ඒගොල්ලන්ගේ උපදෙස් ගත්ත නිසා තමයි ගෝඨාභය රට පැනලා ගියේ. ඔයා අද අනිල් ජයසිංහගේ උපදෙස් ගන්නේ ඔයාටත් එන්නේ පැනලා යන්න. මේ රටේ මිනිස්සු මේක තේරුම් ගන්න ඕනේ. අපිට පක්ෂයක් නැහැ, පාටක් නැහැ. ඒ නිසා අපි වැඩ කරන්නේ මේ රටේ මිනිස්සුන්ගේ යහපත වෙනුවෙන්. බුදුහාමර මොකද්ද අපිට දේශනා කළේ? ආරෝග්‍ය පරමාලාභා කිව්වා. නිරෝගීකම ලාභයක් කිව්වා. මම මේ හදන්නේ රෝගීන්ව බේරගන්න. බාල බෙහෙත් වලින් රෝගීන් මිදුනොත් අපිට සිද්ධ වෙන්නේ මොකද්ද? පින් සිද්ධ වෙනවා. මොකද හේතුව යෝ ගිලානං උප්පට්ඨේ සම උප්පට්ඨේති. බුදුහාමර කිව්වේ උඹලා මට උටන් කරන්න එපා. බුදුන්ට උටන් කරන්න එපා. උඹලා ලෙඩුන්ට සලකපල්ලා කියලා. එහෙනම් අපේ රටේ ලෙඩු අසරණයි, අහිංසකයි. අපේ ජාතිය අද මොකද වෙලා තියෙන්නේ? දැන් මේ අද ඊයේ පෙරේදා බෙහෙත් වර්ග 60 ගණන් ගියා. හැයි රුපියල බාල්දු වෙනවා. දොරට එක ඉහළ යනවා. එතකොට බෙහෙත් ගණන් යනවා. අද මිනිස්සුන්ට හැමතැනම ඩෙන්ගු පරීක්ෂණ පවත්වන්න බෑ. රුපියල් 4500ක් ගන්නවා ලේ සාම්පල පරීක්ෂණ පවත්වන්න. කොහොම මිනිස්සුන්ට සල්ලි? බැරිද මේකට දාන අවුට්ලට් නොමින කරන්න බැරිද මේවා? ඇයි මේ ආණ්ඩුව ආවේ මේ රටේ මිනිස්සුන්ට මේවා කියලා අනුරුපම ජනාධිපතිතුමා කියනවා කට උල් කරලා කියනවා Taman රෝගියෙක් වුණා නම් Taman ඕනේද බෙහෙත් වලට බදු ගෙවන්න කියලා. වේදනාවෙන් පිරෙන රෝගියා බදු ගෙවනවා නම් බෙහෙත් වලට අසාධාරණයි කියලා අනුර ඒ කාලේ කිව්වේ නැද්ද? අන්දේ කාලේ කිව්වා. ඒ නිසා අපි කියනවා මිනිසුන්ට සහනයක් දෙන්න. මොකද හේතුව මේ රට මෙහෙම ගියොත් තව වැටෙයි. මොකද දැන් තියෙන්නේ මේගොල්ලෝ ගාව සංචිතයේ තියෙන බිලියන 650ක් වගේ ගාණක්. දැන් ප්‍රේෂණ එන්නේ නැහැ. සංචාරක එන්නේ නැහැ. අපේ අපනයන ආදායම් පිට වැටෙනවා. තව බාල ගල්ලන් රෝල්ට අපි තෙල් සල්ලි ගෙවනවා. එහෙනම් රට බංකොලොත් වුණොත් ජල බීතිකා රෝගේ විතරක් නෙමෙයි හැම රෝගයකටම තීන්දුව කරයි එක්ස්පයර් වෙච්ච බෙහෙත් ගන්න.